Sama sana madu betul cinta betul mahapahan ko ba narimo betul udah sani tamat sadarin berikan nama ano na kami niya madu betul ni Vishnu ka mahapahan ko ba narimo betul sa udah nanirmana narimo di Tuhanam samana isa sungkalawan makade me budun wadina istana जीवमान उसके सुख में वैसा निर्माण है अपन से निर्माण करे निर्माण කටපෙර දෙවියන් සහ බමුණු විසින් මනුලොව ඍෂිවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළ වන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. දෙවි බමුණු මෙසේ ආරාධනා කළා. හොඳින් වසන්න වීරයන් වහන්සේ මේ සුදුසු කාලයයි මෞකුසක පිළිසිඳ ගන්නා සේක්වා දෙව්මිනිස් ප්‍රජාව සසර හතරින් එතර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා. සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුත වීමට පෙර පංච මහා විලෝකනය සිදු කළා. කාලය, දීපය, දේශය, කුලය, මව, මව්කුස පිළිසිඳගත් පසු මවට මාස 10කුත් දින 7ක් ආයුෂ ඇති පින්වත් පියතුරින් බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා. දැන් මේ නිර්මාණයෙන් ඔබට පෙනේ ඒ දිව්‍ය මල් මාල රැගෙන වෙසක් නිර්මාණයක් දිව්‍ය ලෝකේ සිටන් පැමිණෙන අය දැන් කෙමින් මේ පහන් කුඩුව විශාල නිර්මාණයක් බවට පත් වෙනවා. නිලුම් දණ්ඩේ අස්සේ සඳවා තිබෙන මේ නිර්මාණය පරතරයෙන් විශාල නිර්මාණයක් බවට පත් වෙනවා. මේ කළු කැටයන් සුදු කැටයන් බවට පත් වෙනවා. මේ මල අලිය කඩා ගන්නවා. මේ කුඩුව යකෙක් ගොදුරු කර ගන්නවා. හැබැයි මහමායා දේවිය උඩ නිදිහානේ සුන්දර සීනයක ඔබ බලන්න දැන් කෙමින් පිටිදිග හැරෙයි පහන් කුඩුව පාරතරය වැඩි වෙන අය ඔබට පෙනේ. දැන් මේ පිටිදිග හැරෙයි මේ දැන් පිටිදිග හැරෙයි කෙමින් ටිකෙන් ටික පහන් කුඩුව පළල් වීමක් සිදු වෙලා අර පුංචි ඇප්පටලා මේ මව කුසට අනිවාර්යයෙන්ම ඇතුළේන අපේ හාමුදුරනේ මා කටින් වැරදි වචන කියවෙන්න පුළුවන් අපේ හාමුදුරනේ නොදන්න කමට මට සමා වෙන්න. ඔබ ධර්මය හොඳින් දනි මට වඩා. හැබැයි මහමායා දේවිය ලස්සන සීලයක් දුටුවා. පුංචි පුතේ ඔයාගේ අම්මා ඔයා ඉපදෙනකොට නයි දකින්න ඇති. හැබැයි මේ අම්මා දකින්නේ ලස්සන සිහිනයක් සුදු නෙළුම් මලක් වටේ තියාගෙන පුංචි ඇත්මඩවා දැන් ටිකෙන් ටික ළඟා වෙන්නේ මහමායා දේවිය ළඟට තමන්ගේ අම්මා හොයාගෙන මහමායා දේවිය ළඟට පුංචි ඇත්මඩවා ළඟා වෙන අයුරු කෙමින් මේ නිර්මාණය ළඟට මේ මහමායා දේවිය ළඟටම ළඟා වෙනකොට ඔබ පිළිගන්නවද?
තමන්ගේ දකුණු ඇලේ ළඟටම මව කුසක් සොයාගෙන මේ පුංචි අප්පටවා ටිකෙන් ටික ළඟා වෙන්නේ වට තුනක් කැරකෙනව අනිවාර්යෙන්ම සිදුවේ සියල්ල හොඳින් ඉක්මනින් මා කියන දේ ඔබ හොඳින් අසන්න නදුන් දර්ශන කුරේ සියලුම දෙනා වගේම මේ පහන් කුඩු තුලට දැන් ළඟින් ළඟා වෙන්න පුංචි අප්පටවා ළඟට මේ නිර්මාණය ඔබ හොඳින් නරවන්න කෙමින් අනිවාර්යෙන්ම මේ අලිපෙට්ටිය ළඟට මේ මහමායා දේවිය ළඟට මේ පුංචි අප්පටවා ළඟා වෙනවාමයි දැන් ටික වට තුනක් කැරකෙමින් මේ පුංචි අප්පටවා අනිවාර්යෙන්ම ළඟා යුතුමයි ඔබට මෙනෙහි වට තුනක් කැරකෙමින් පුතේ ඔබ කතන්දරයක් අසාදී මේ අප්පටවා දැන් ටික තමන්ගේ මව කුස හොයාගෙන උඩ ආසේ මැදගෙන අයුරු මහමායා දේවිය සිහිනෙන් මට මේ කුමක්ද සිදුවන්නේ දැන් ළඟා වෙයි තමන්ගේ කුස ළඟට ටික ළඟා වෙති ඉහළ පහන් කුඩ ඇසෙයි මෙන්න මේ අයුරින් ඉහළ පහන් කුඩ ටික වසාගෙන මහමායා දේවිය මවක් වීමේ ඒ භාග්‍ය උදා කරගෙන හමාරයි උතුම් මව පදවිය මේ ලෝකේ දුටු උතුම්ම සීල මේ ලෝකේ ධර්මය කියා දුන් සීල මිනිස් සත්‍යයක් සිටින් දුටු සුන්දරම සීල මහමායා දේවිය පුතා අනේ මේ සුන්දර සීලයත් සමග ඇය තමන්ගේ ජීවිතේ නික්ම යන අයුරුයි ඉහළ පහන් කුඩ ඉහළට ගමන් කරන්නේ අපේ හාමුදුරනේ මව කුසක් සොයාගෙන දැන් ඉපදීමක් සිදුවේ හමාරයි හැබැයි මාස 10යි දින 7ක් ඇතුළත මහමායා දේවිය කලුරිය කරාලු දැන් අපිට බුදු කෙනෙක් පහළ වී හමාරයි දැන් මුදුන් වදිනා මොහොතයි යකා මේ පහන් කුඩ ගිල ගන්නා මොහොත මේ නිර්මාණය යකා පහන් කුඩ රැගෙන ජලය මතට යන යනවා සීනමක් ලෝකී පහළ වෙන්න යන්නේ මායිට සාධාදිය යුතුයි ටික අපේ හාමුදුරනේ මේ යකා ආලවක දමනේ වගේ මේ බුදුන්ට දමනේ වෙලා බුදුන්ට වදින්න මක පහදා දෙනවා අපේ හාමුදුරනේ මේ සිරුරට කොච්චර ගරු කරනවද අපේ හාමුදුරනේ ඇඟි කිලි පොලා යන නිර්මාණයක් බවට පත් වෙනවා දැන් යකා ගොදුරු කරගෙන ශලය මතට මේ යකාගේ කට ඇතුලේ මේ නිර්මාණය ඇතුල් වෙනවා පුංචි ප්‍රමාද දෝෂයක් නිසා මේ නිර්මාණය පුංචි නිර්මාණයක් හැබැයි යකා කිල ගන්නවම මේ නිර්මාණය ඒ හිත දිනේදී නිර්මාණය කරනවා එසේ වෙද්දී ඉයල පහසේ නෙළුමල අලිය කඩා ගන්නකොටම පිළිගන්නවද අර තින ආසේ නිර්මාණය
අලියෙක් කඩා ගන්නවා. ඕගොල්ලන් හොඳින් අසාගෙන මාගේ හඬපටේට අනුගම් දෙන්න. මා කියනවා විතර ඔබ සිව් ටික කාලය ගත වෙනවා. මේ පුංචි ඇතා දැන් ඉසේ මල්කොසක් සොයාගෙන යද්දී මනුලව ඇතෙක් අපේ නිහිපිට ඇතෙක් මුතුන්ට වඩින්න මේ මල පුදනවා ඉරු අර මල හොඬේ ළඟට පහත් වෙද්දී මේ හොඬේ උස්සාගෙන ඇතා අර මල කඩා ගන්නකොට ඔබ පිළිගන්නවද? වගේම ඒ සිදුවෙනවාමයි සත්‍යයක්මයි. අපේ හාමුදුරනේ මේ නිර්මාණය සත්‍යයක්ද? මේ කතාව ඇත්තක්ද? මේ සත්‍යය ඔප්පු කර පෙන්නන්න අපේ හාමුදුරනේ මුළු ලෝකෙටම ධර්මය කියා දෙන අපේ හාමුදුරන් මන් ළඟ ඉන්නේ. මට ශක්තියක් මේ ඇතා මට ශක්තියක්. මේ මල අනිවාර්යයෙන්ම මේ ඇතා හොඬේ උස්සවාගෙන කඩනවාමයි. ටිකෙන් ටික තමන් හොඬේ ලං කරමින් මුදුන්ට පුදන්න මේ මල කඩාගද්දී ලයිට් ඔන් වේ. විදුලි ආලෝක දැල්ලේ මේ මලේ දැන් සුබමාද දෝෂයක් සිදුණා. මේ නිර්මාණය තුළ සමා වෙන්න. හැබැයි බුදුන්ට මේ මල පුදනවාමයි. ඔබ බලන්න දැන් දිව්‍ය ලෝකයේ සිටන් බුදුන් වඩිනා මොහොත මේ මල රැගෙන එසේ අලියා පැමිණෙද්දී ලයිට් විතර කොන් කරන්න. මලේ ලයිට් විතර කොන් කරන්න. ටිකෙන් ටික खाना खाने पर टिकट साजना धनी අපේ හාමුදුරනේ ටික දිව්‍ය ලෝකෙන් උඩ අහසින් කිමින් මල ළඟට ළඟා වෙනවා මේ ආසනේ. හැබැයි බුදුමුත් වඩිනවා අපේ හාමුදුරනේ අපේ ධර්මයේ කියා දෙන්න නැවතත් මිහිතලයට වඩින නිර්මාණයක්. ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ නොවුන තවත් නිර්මාණයක් උඩ වැජෙද්දී ලෝකෙටම කියා දෙන නිර්මාණයක් අපි ප්‍රදර්ශනය කරන්න අපේ හාමුදුරනේ. මෙතෙක් නිර්මාණ ඉතිහාසයේ ඔබ නොදැක්ක නිර්මාණයක් අපි කණ්ඩායම ඉදිරිපත් කළාමාරයි. නිලම්මල උඩ තියන්නේ නිකන් නෙමෙයි. මා කියන හින්දා ඔය හඬපටේ පොඩ්ඩක් අඩු කරන්න කියන දේ හොඳින් අසන්න. ටිකෙන් මේ මල ඇතා මේ විදිහට ගෙනෙද්දී මුතුන් වඩි අනිවාර්යයෙන්ම අපි හාමුදුරනේ මල මතකම මේ ඇතා SMS එකක් නෙමෙයි. මේ ඇතා මුතුන්ට වඩින්න මල හදාගත්තේ බුදුන් වඩින බව දැනගෙන අපි හාමුදුරනේ ටිකෙන් ටික මේ මේ මල පහන් කුඩු ළඟට ළඟා වෙද්දී අපි හාමුදුරනේ බලන්නකො සබක් දවලා වෙනවා. දැන් දිව්‍ය ලෝකේ ඉඳන් බුදුන් නැවත වතාවක් මේ නිර්මාණය තුලින් අපගෙන ආරම්භ අපේ හාමුදුරනේ මේ මල මත්තටම අනිවාර්යයෙන්ම වඩිනවා. ඒක මට විශ්වාසයි අපේ හාමුදුරනේ. ඔබ ළඟ ධන ගහලා මම කියන්නම් අපේ හාමුදුරනේ නැවතත්
ඔබේ පන්සලේ මිනිසුන් සිල් ගන්න පැමිණෙනවා. බණක් අහනවා. සිලුත් ගන්නවා. හැබැයි අපේ හාමුදුරන්ට මෙන්න කියලා කියනවා. නැත්ද අපේ හාමුදුරනේ මේකෙන් පණිවිඩයක් ගන්න. දැන් ජීවමාන බුදුරුවක් වගේ ප්‍රමාණයක නිර්මාණයක් අපි මේ නිර්මාණය තුළ ගෙනාවිත් තිබෙනවා. පුංචි අඩුපාඩුකම් හැමතැනම සිදු වෙන්න පුළුවන්. හැබැයි උපරිම දෙයක් තව ඔබට පෙන්නන මේ අකාගේ කට ඇතුළට ගිල ගන්න ඕමයි මේ පහන් කුරුව. අනිද්දා හෙට දිනේදී කරනවාමයි. වතුර ඇතුළට නොපෙනෙන කම්ම ගෙනියනවා. ඒ පමණක් නෙවෙයි එසේ කියමින් ඔබට සමුදෙනවා. ඔබ සමට සම්මා සම්බුදු සරණයි විනිර්මාණය ඔබ නර්ම අවසානයි. එවැගේම විනිර්මාණය දැන් ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ ඉදිරියම උසම නිර්මාණය බවට පත් වුණා. ඒ පමණක්